හලෝ හැමෝටම කොහොමද ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද මගේ YouTube channel එකට. කටහඬ නම් එච්චර ලස්සන නෑ, අහන් ඉන්න අමාරු ඇති. ඒ වුණාට තවත් කල් දාන්න නැතුව ඔයගොල්ලෝ නිතරම අහන, ඔයගොල්ලෝ මට මෙසේජ් කරනවා, ඉන්බොක්ස් කරලා තියෙනවා. ඊළඟට ඔයගොල්ලෝ මට කමෙන්ට්ස් වලින් දාලා තියෙන ඔක්කොම අහන එකම ප්‍රශ්නේ. දන්නවට thumbnail එක දැක ගමන් අද අපි කතා කරන්න යන්නේ pigmentations ගැන. ඉතින් ඔයගොල්ලෝ හැමෝගෙම ප්‍රශ්නෙට අද මම උත්තර අරගෙන ආවිලා තියෙනවා. මම හිතනවා ඒ උත්තර ඔයගලන්ට උදව්වක් වේවි කියලා. ඒ වගේම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් තව වැදගත්ම දෙයක් හැමදාම වගේ කියනවා, මම ඩොක්ටර් කෙනෙක්වත් ස්කින් සම්බන්ධයෙන් ස්පෙෂලිස්ට් කෙනෙක්වත් නෙමෙයි. මමත් ඔයගොල්ලෝ වගේ එක එක ප්‍රොඩක්ට් වර්ග යූස් කරලා බලලා ඒ බය හොඳ නරක රිසල්ට් සහ හොඳ මගේ ගැටලු වලට ප්‍රශ්න වලට හොඳ විසඳුම් ලැබිච්ච ඒවා තමයි මම ඔයගලන්ට මේ අරගෙන එන්නේ. ඉතින් එහෙම කියලා මේ අද මම ගේන ප්‍රොඩක්ට් එක ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි. මේක මගේ අම්මිගේ එක්ස්පීරියන්ස් එකක්. අම්මිට පිග්මන්ටේෂන්ස් තත්ත්වයක් තියෙනවා. ඉතින් එයා ඒකට ගත්ත හොඳම ප්‍රතිකාර ගැන තමයි මම ඔයගලන්ට මේ විදිහට අරගෙන එන්න හිතුවේ. ඉතින් පිග්මන්ටේෂන් කියන ප්‍රශ්නේ අද වෙන විට අවුරුදු 40න් ඉහළ 45න් වගේ ඉහළ කට්ටියට නිරන්තරයෙන්ම තියෙන ප්‍රශ්නයක්. මෙල්ස්ම කියලා හඳුන්වනවා පිග්මන්ටේෂන්, හයිපර් පිග්මන්ටේෂන්ස් තත්ත්වයන්. ඉතින් මේක ගොඩාක් තරුණ කාන්තාවන් තමයි මේක බහුලවම තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ගැන පිරිමි පාර්ශවයේ එච්චර වොරි වෙන්නේ නැහැ. සමහරුන්ට තියෙනවා, ඒ වුණාට ඒක වැඩි පේන්නේ නැහැ. හැබැයි කාන්තාවන්ට මේක ටිකක් කැපිලා පේනවා. ඉතින් මුලින්ම අපි බලමු ඇයි මේ පිග්මන්ටේෂන් කියන එක හටගන්නේ කියලා. මේ පිග්මන්ටේෂන් ගැන නොදන්න අය ගොඩක් වෙලාවට හිතනවා මොකක් හරි ක්‍රීම් එකක් ඇලර්ජික් වෙලා මොනා හරි දෙයක් ගැන හිතනවා. ඒ වුණාට ඇත්තටම මේක අපේ ජානමය තත්ත්වයක්. සමහර විට පිග්මන්ටේෂන් කියලා කියන්නේ ඔයගලන්ගේ පවුලේ කෙනෙක්ට තිබිලා ඒ ජානමය හරහා එන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අතීතයේදී ඔයා නිරන්තරයෙන් ඉරේලිය හා ගැටුණු චරිතයක් නම්, ඔයා නිරන්තරයෙන් එළියේ වැඩ කරපු, අවුවේ හිටපු, සන් බ්ලොක් එකක් යූස් කරපු නැති කෙනෙක් නම් ඔයාටත් මේ තත්ත්වය ඇති වෙන්න හේතු කාරණා වෙනවා. ඒ වගේම තමයි උණුසුම සමග නිරන්තරයෙන් ගැටෙන අය. ඒ කියන්නේ අපි කිව්වොත් කෝකියෝ වගේ. ඉතින් චෙෆ්ලා නිරන්තරයෙන්ම උණුසුම් වටපිටාවක ඉන්නවා, ලිපත් එක්ක ගනුදෙනු කරන අපේ අම්මලාට ගොඩක්ම තියෙන ප්‍රශ්නේ තමයි ලිපත් එක්ක නිරතර ඒ රස්නේ උණුසුම මූණට එනවා. ඒකත් පිග්මන්ටේෂන් තත්ත්වයන් නැති වෙන්න, පහුකාලීනව පිග්මන්ටේෂන් තත්ත්වයන් නැති වෙන්න හේතුවක්. ඒ වගේම තමයි කවුරුත් හිතන්නේ දෙයක් තමයි බ්ලෝ ඩ්‍රයි කරද්දී. අපි කොණ්ඩේ කොච්චරවත් බ්ලෝ ඩ්‍රයි කරනවනේ. ගොඩාක් වෙලාවට ගෑල් ළමයි ඔෆිස් යන්න කලින් ටක් ගාලා බ්ලෝ ඩ්‍රයි කරගන්නවා. ඒ උණුසුම මූණට වැදිලා ළමයි කාලයක් යනකොට අපිට පිග්මන්ටේෂන් තත්ත්වයන් හට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකිනෙක ගොඩාක් කරුණු කාරණා මත හේතු කොටගෙන මේ පිග්මන්ටේෂන් මෙල්ස්ම කියන තත්ත්වය අපේ ශරීරයේ සමේ ලා දුඹුරු පාට පැල්ලම් වශයෙන් හට ගන්නවා. ඒ වගේම තමයි ඒක ඕගලන්ගේ ක්‍රියාකලාපය මත පැතිරීම සහ පාලනය වීම අතර දෝලනය වෙනවා. එක දෙයක් තමයි මේක අපේ හෝමෝන තත්ත්වයන් වෙනස් වීම. විශේෂයෙන් මම මේ කතා කරන්නේ කාන්තාවන් ගැන. දැන් ඕගොල්ලෝ ප්‍රසූත දරුවෙක් කුසේ ඉන්න අම්මා කෙනෙක්ට ඊළඟට එහෙමත් නැත්නම් මෙන්සස් තත්ත්වයන් වල ප්‍රශ්න තියෙන කාලෙක ඔයාගේ ශරීරයේ හෝමෝන වෙනස් වෙන අවධියක මේ පිග්මන්ටේෂන් තත්ත්වයන් ඩාර්ක්නස් එක වැඩි වෙන්න පුළුවන්. අපේ පිග්මන්ටේෂන් ඩාර්ක් වෙන එක වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඒක පේන්න හේතුවක් වෙනවා ඔයාගේ හෝමෝන වල වෙනස්කම්. එහෙමත් නැත්නම් ඔයා මානසිකව ගොඩක් හිතන ප්‍රශ්න ගැටලු වල ඉන්න කෙනෙක් නම් එහෙම අවස්ථාවලදී ඔයාගේ පිග්මන්ටේෂන් වර්ධනය වැඩි වෙනවා වගේම මේ හේතු කාරණා වලදී හෝමෝන තත්ත්වයන් වලදී පිග්මන්ටේෂන් පැතිරීමක් ඇති වෙනවා. ඒකට හේතුව අපේ අභ්‍යන්තරයේ සිදුවෙන දේවල්. අපි හිතන පතන විදිහ, අපි දුකෙන් ඉන්නකොට ස්ට්‍රෙස් එකට හෝමෝන ප්‍රශ්න මේ හේතු කොටගෙන පිග්මන්ටේෂන් පැතිරීම සහ වර්ධනය වීම වැඩිවීම සහ ඩාර්ක්නස් එක වැඩිවීම දකින්න පුළුවන්. ඉතින් ඔය වගේ කරුණු කාරණා මත හේතු කොටගෙන තමයි මේ පිග්මන්ටේෂන් කියන තත්ත්වය අපේ ශරීරයේ හටගන්නේ. ඊළඟට දුක හිතෙනම කාරණාව තමයි මේ පිග්මන්ටේෂන් කියන එක අපිට 100%ක්ම අංශු මාත්‍රයෙන්ම ශරීරයෙන් ඉවත් කරන්න අපහසුයි. අවංකවම කතා කරනවා නම් පිග්මන්ටේෂන් කියන එක මම ඔයගලන්ට සරල පැහැදිලි කිරීමක් කරන්න.
රබර් තාරාවෝ ඉන්නේ. රබර් තාරාව අපි වතුර දාන්නේ. ඒ රබර් තාරාව ඔයා අතින් තද කරලා වතුරේ තියන් ඉන්න තරම් වතුර යට ඉන්නවනේ. ඔයා අතින් තද කරගෙන ඉන්නකම් රබර් තාරාව වතුර යට ඉන්න. හැබැයි ඔයා අත ගත්ත ගමන් රබර් තාරාව උඩට එනවා. පිග්මන්ටේෂන් කියලා කියන්නේ අන්න ඒ වගේ. ඔයා ක්‍රීම් එකක් හරි මොන හරි දෙයක් කරලා ට්‍රීට්මන්ට් එකක් කරලා ඒක කන්ට්‍රෝල් කරගෙන පල්ලෙහාට දාලා තියෙන තාක්කල් එයා පල්ලෙහාට වෙලා ඉන්නවා. හැබැයි ඔයා ඔහේ අතෑරලා දාලා කිසිම ට්‍රීට්මන්ට් එකක් නොකර ආයි නෝමලි ආවුවට ගිහිල්ලා ඔයා කරන රස්නේ හරි ඕන දෙයක් කරගෙන නෝමල් හිටියොත් ආයිමත් පිග්මන්ටේෂන් තත්ත්ව සම්පූර්ණ නැති වෙච්ච කෙනෙක්ට උනත් ආයිමත් ඒ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔය හේතු කාරණා හින්දා පිග්මන්ටේෂන් කියන එක අපිට 100% පාලනය කරන්න හැකි වුණත් ඔයාගේ උනන්දුවයි කැපවීමයි තිබ්බොත් ඒ තාරාව හැමදාම යට තියාගන්න පුළුවන්. ඒක ඔයාගේ අතේ ඒ හින්දා දැන් ඉඳලම ඒක මෙහෙමයි බලපා ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් මම කියන්නේ මේක ජීවිත කාලෙම ඔයාගේ පැල්ලමක් වෙලා තියෙනවා කියලා නෑ. නිරන්තරයෙන් අවුවෙන් පරිස්සම් වෙනවා නම් ඔයා අවුවට යන හැම වෙලාවකම සන් බ්ලොක් එකක් යූස් කරන්න. ඔයා හැම වෙලාවෙම මූණට ගොඩක් රස්නේ දැනෙන්නේ නැති වෙන ටිකක් ඩිස්ටන්ස් එකක් තියාගෙන ලිපත් එක්ක ගනුදෙනු කරන්න. බ්ලෝ ඩ්‍රයි කරද්දි හැම වෙලේම මූණට රස්නේ දැනෙන්නේ නැති නර බ්ලෝ ඩ්‍රයි කරපු කෙස් ටික මූණට වැටෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේ ඔයා දැන් වැඩ කරන තැනක හරි ඔයා නිරන්තරයෙන් පැය කීපයක් වැඩිපුර ඉන්න තැනට ඉරේලිය වැඩෙනවා නම් ඒ වගේ තැන් වලින් පසුපස හරවලා ඉන්න එහෙමත් තැන් වල රැඳෙන්නේ නැතුව ඉන්න උපරිමයෙන් උත්සාහ කරන්න හිරු එළියෙන් රස්නෙන් උණුසුමෙන් ඔයාගේ මූණ පරිස්සම් කරගන්න. ඒ වගේ තත්වයන් ඉස්සර කරේ නෑ දැනන් හිටියේ නෑ නේ නොකර හින්දා දැන් තියෙනවා. ඉතින් දැන් පුළුවන් තරම් පරිස්සම් වුණොත් ඉදිරියේදී එවැනි තත්වයන් නැති වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් කතා කරමු මොනවද මේකට අපිට කරන්න තියෙන ප්‍රතිකාර මොනවද අපි මේවා කන්ට්‍රෝල් කරගෙන ඉන්න කරන්න ඕන දේවල් කියලා. ඉතින් පිග්මන්ටේෂන් හැදිච්ච කෙනෙක් හෝ නැති කෙනෙක් හෝ කියලා වෙනසක් නැහැ. අනිවාර්යෙන් ඔයා හොඳ සන් බ්ලොක් එකක් යූස් කරන්න ඕනේ. දවසේ ඕනෑම වෙලාවක ඒ කියන්නේ රාත්‍රියේ නෙමෙයි හවස 4ට කලින් අද වෙනකොට නම් මම හිතන්නේ හවස 5ටත් අවුවයිනේ. හවස 4-5 වෙනකන් දක්වාම ඔයා හොඳ සන් බ්ලොක් එකක් යූස් කරන ඔයාගේ ස්කින් එකට ස්කින් ටයිප් එකට ගැලපෙන විදිහට. මොකද ඒක අත්‍යවශ්‍යම දෙයක්. පිග්මන්ටේෂන් තියෙන කෙනෙකුත් විශේෂයි. නිරන්තරයෙන් රස්නෙක රැඳෙන කෙනෙක් නම් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද ඉදිරියේදී අවදානම තියෙනවා. ඉතින් ඒකට ඔයාට හොඳ සුදුසු ඔයාගේ සන් බ්ලොක් එකක් යූස් කරන්න. ඊළඟට ඔයාට ගොඩක් හොඳ සෝප් එකක් විදිහට මම කොයිජික්සන් සෝප් එක හඳුන්වලා කතා කියන්න පුළුවන්. ඒ කියන්නේ මම රෙකමන්ඩ් කරනවා මගේ අම්මිට ගොඩක්ම හොඳ වුණා කොයිජික්සන් සෝප් එක. ඒකෙන් එයාට සෑහෙන යාගේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා පිග්මන්ටේෂන් තත්වය සෑහෙන දුරට පාලනය කරගන්න. ඒක අඳුරු ගතිය ඇති වෙන්න නොදී ලයිට්ව තියාගන්න යාට ගොඩාක්ම කොයිජික්සන් සෝප් එක උපකාරී වුණා. ඩොක්ටර් කෙනෙක් කරහත් බේත් ගත්තා. එතකොට ඒ ඩොක්ටර් රෙකමන්ඩ් කරලා දුන්නේ මේ කොස්මොලයිට් ක්‍රීම් කියන එක. ඉතින් මම විද්‍යාත්මක මේවා ගැන කරුණු කියන්නේ හැබැයි මේකත් ගොඩාක් හොඳ වුණා. මේක රුපියල් 4500ක් වගේ උනේ. මේක ෆාමසි වල ගන්න තියෙනවා කොස්මොලයිට් ක්‍රීම් කියලා. මේක රසායනික ද්‍රව්‍ය 3ක් බෙහෙත් වර්ග 3ක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. මම මේ දාලා තියෙන්නේ මෙන්න මේ දේවල් 3 එකතු වෙලා තමයි මේ ක්‍රීම් එක හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මම මගේ අම්මිගේ ලොකු වෙනසක් දැක්කා මේ ප්‍රොඩක්ට් එක එයා පාවිච්චි කරන ගත්තට පස්සේ. එයාගේ ඒ ගොඩක්ම ડોක්ටර් කිව්වා පැහැදිලිවම ඔයාගේ ඩාර්ක්නස් ඒරියා වල මේක වැඩිපුර ගන්න කියලා. මොකද ඇත්තටම මේක ස්කින් වයිටින් වෙනවා. ස්කින් එක ලයිට් වෙනවා. ගොඩක් වෙලාවට වරද්දලා ගෑනු ළමයි මේක අරගෙන ස්කින් වයිටින් විදිහට මුළු මූණෙම ගන්නවා. නරක දෙයක් නෙමෙයි. ඒක නරකයි කියලා මම කියන්නේ හැබැයි දිගු කාලිනව මේ වගේ දේවල් කරන්න එපා. මොකද මේක බෙහෙතක්නේ. මේ බෙහෙත මේක ෆාමසි වල ගන්න තියෙන බෙහෙතක්. මේක ඔයාගේ රෝගී තත්වයකට කියන්නේ සමේ තිබිච්ච දුර්වර්ණතාවයකට භාවිතා කරන එක වෙනම දෙයක්. අනික ડોක්ටර් ලියලම දුන්න සති 4ක් කරලා ඔයා මේක නවත්තන්න. සති 4කට පස්සේ මාසෙකට පස්සේ ආයේ තත්ත්වය වැඩි දියුණු වුණොත් ඔයා මේක කරන්න. එහෙම කියලා ડોක්ටර් ලියලම දුන්නා. ඉතින් ගොඩක් වෙලාවට මම දකිනවා මම ඇහුවාම ෆාමසි එකේ යක්කත් කිව්වා
මේ ළමයි මේක හරියට අරන් යනවලු මූණේ ගාලා සුදු වෙන්නේ කියලා. ඉන්දියන් අයත් හරියට මේක මූණේ ගානවලු සුදු වෙන්නේ කියලා. මේකට සුදු වෙනවා ළමයි. හැබැයි මේව නැවැත්තුවාම වෙන ප්‍රතිඵල අහිතකර වෙන්න පුළුවන්. ඒ හින්දා මම ඒකයි මේ වගේ දේවල් ගොඩක් රෙකමන්ඩ් කරන්න අකමැති. හැබැයි මේක ඇත්තටම පිග්මන්ටේෂන් තියෙන කෙනෙක්ට මෙල්ස්මා තියෙන කෙනෙක්ට මාරම හොඳ ක්‍රීම් එකක්. ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් නම් මේකෙන් ඉක්මනට ඒ තත්ත්වයන් පාලනය කරගන්න යටපත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා නම් එක්ක ඔයා මාස 4ක් සති 4ක් පාවිච්චි කරලා බ්‍රේක් එකක් දීලා ආයෙ කාලයක් ගිහලා පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාගේ වෛද්‍යවරයෙක් කරා මේක අහලා බලලා පාවිච්චි කරන්න. මේකට ඇත්තටම පිග්මන්ටේෂන් තත්ත්වයන් වලට හොඳ ප්‍රතිකාරයක් මෙන්න මේ ක්‍රීම් එක. හරි ඊළඟට අපි තුන්වෙනි ප්‍රොඩක්ට් එක මේක නම් ටිකක් මිලෙන් අධිකයි. ඊළඟට තුන්වෙනියට මට හම්බුණා ගොඩක් හොඳ සීරම් එකක් මේකට. මේක ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා මම නිරන්තරයෙන් බඩු ගන්නේ ලිබර්ටි ස්ටෝර් එක හරහානේ. මොකද ඇත්තටම ඒගොල්ලන් රෙකමන්ඩ් කරනවා ගොඩක් හොඳ දේවල්. ඒක තමයි මම ඒගොල්ලෝ ගාවට යන්නේ. මේකෙදිත් මට උනේ මම ඒගොල්ලන්ගෙන් ඇහුවා ලෝලියා එකේ එන වෙනත් සීරම් එකක් ගැන. ලෝලියා එකේ පිග්මන්ටේෂන් වලටම එන සීරම් එකක් ගැන මම ඇහුවා. එතකොට එතන අර කතා කරන කෙනෙක් ඉන්නවා. එයා අහනවා ඔයාගේ වයස් මට්ටම කොහොමද සහ ඔයාගේ පිග්මන්ටේෂන් වල වයස කීයද කියලා. පිග්මන්ටේෂන් කොච්චරක පරණද කියලා. ඇත්තටම එයා ඒක අහනකම් මගේ ඔළුවෙත් ඒක ලොකුවට තිබුණේ පරණ පිග්මන්ටේෂන් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? අද ඊ පිග්මන්ටේෂන් හැදුන කෙනෙක්ට නම් කොහොමද කියලා ඒකෙත් වෙනසක් තියෙනවා. ඔයගොල්ලොත් හිතන්න අපිට පිග්මන්ටේෂන් ආරම්භයේදී ප්‍රතිකාර කරනවට වඩා වෙනස් වෙන්න ඕනේ කාලාන්තරයක් තිස්සේ පවතින පිග්මන්ටේෂන් වලට. ඉතින් බලන්න මේ වගේ සරල දේවල් අපිට අමතක වෙනවා. ඉතින් ඔන්න කොහමද එයා මගෙන් ඒක ඇහුවාම මං කිව්වට එයා කම්මිගේ නම් අවුරුදු කීපයක් පරණයි. මොකද එයාගේ යට ගිහිල්ලා තිබුණා එක එක ප්‍රතිකාර කරලා යට ගිහිල්ලා තිබුණා. සමහර ඩොක්ටර්ස්ලම දීපු ක්‍රීම් වලින් ගානකම් රෝස මලක් වගේ ලස්සනට ස්කින් එක තියෙනවා. ගාලා අයින් වුණාට පස්සේ පිග්මන්ටේෂන් උත් වැඩි වෙනවා. නැති දේවලුත් ඇවිල්ලා බිබිලිත් යනවා. අනම්මනම් එනවා. හරි භයානකයි ළමයි. ඒ හින්දා හොඳම ඩොක්ටර් කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් යටතේ හරියම විදිහේ ප්‍රොඩක්ට් ගන්න. මූණ නම් නාස්ති කරගන්න එපා. මූණ කියන්නේ හරියට පරිස්සම් කරන්න ඕන දෙයක්. ලොකු නම් දාලා බෝඩ් දාගෙන හිටියට සමහර අයගේ වැඩ ගැන හරි දුකයි. ඒ හින්දා මට ඒව මෙතන කියන්න බෑ. ඒ වුණාට පරිස්සමින් අහලා දැනගෙන යන්න ඕන තැනකට. හරි. ඒ කතාව පැත්තකින් තියන්න. ඉතින් මට මේගොල්ලෝ කිව්වා විචි බ්‍රෑන්ඩ් එකේ එනවා කියලා. විචි ලිෆ්ලැක්ට් කියලා සීරම් වර්ග සීරම් මික්ස් එකක් එන්නේ B3 කියලා. ඒ කියන්නේ සීරම් වර්ග 3ක් එකතුවක් විදිහට එන විචි ලිෆ්ලැක්ට් කියන සීරම් එක තියෙනවා. මේක ගොඩක් ස්පෙෂල් පරණ පිග්මන්ටේෂන්ස් තියන අයට කියලා. ඉතින් ඇත්තටම මේක ගැන ඊළඟට මමත් හොයලා බැලුවා. විචි කියලා කියන්නේ ගොඩාක් පරණ බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම මේ ලෝලියා කියන කට්ටියගෙම තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. khනිජ ද්‍රව්‍ය ජලයේ තියෙන khනිජ නිෂ්පාදන පිළිබඳව පරීක්ෂණ කරලා ඕමෝම ලොකු කතන්දරයක් තියෙනවා. කමරි විචි කියලා කියන්නේ මම හොයාගත්ත ගොඩාක් පරණ ගොඩක් හොඳ ප්‍රංශයේ තමයි ඒකේ මද කන්ට්‍රි එක විදිහට තියෙන. ඊට පස්සේ මේක කැනඩාවේ ප්‍රොඩක්ට් කරනවා. කැනඩාවෙන් ප්‍රොඩක්ට් අවුට් වෙනවා. නිව්යෝක් වලින් තියෙනවා. ඒ වගේ ලෝකයේ ප්‍රබලම රටවල් වල හොඳම ඉන්ග්‍රීඩියන්ට් වලින් හැදෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි මේ විචි කියලා කියන්නේ. විචි එකේ තව ගොඩක් දේවල් තියෙනවා. සන්ස්ක්‍රීන් වර්ගයේම මාරම හොඳයි. ඉතින් එහෙම හොයලා බලලා ඉතින් මේක පොඩ්ඩක් මිලෙන් අධිකයි. මේක රුපියල් 10000ක් විතර වුණා. ඒ වුණාට මට හිතුණා මේගොල්ලෝ දීපු රෙකමන්ඩ් එක සහ මම හොයාගත්ත කරුණු එක බැලුවාම මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම පිග්මන්ටේෂන්ස් වලට ගොඩක් හොඳ තත්ත්වයන් තියෙනවා විතරක්ම නෙමෙයි වයස්ගත අයට මේක තමන්ගේ තරුණ බව රැක ගන්න වයස්ගත ලක්ෂණ මකා ගන්න ගොඩාක් හොඳ නිෂ්පාදනයක් කියලා. ඔයාගේ හැමේ රැලි ගතියක් ඇති වෙමින් තියෙනවා නම් වින්කල්ස් ඇති වෙනවා නම් හැම කඩා හැලීමක් ඇති වෙනවා නම් සම ශක්තිමත් කරන්න ඒ දේවල් යථා තත්ත්වයටපත් කරන්න පිග්මන්ටේෂන් පැල්ලම් මෙල්ස්ම තත්ත්වයන් සම්පූර්ණයෙන් අඳුරු ලප කැලල් විශේෂයෙන්ම මේක ටාගට් කරන්නෙම අඳුරු පැල්ලම්. අඳුරු පැල්ලම් එන්න අඩු කරන මේක සති 8ක් ගානකොට ඔයාට මේක ඇත්තටම දවසෙන් දෙකෙන් වෙන්නේ නැහැ. අවංකවම කියන්න ඕනේ හෙට සුදු වෙන්නේ නැහැ, හෙට නැති වෙන්නේ නැහැ. සතියකින් දෙකකින් ඕගලන්ට මේක බලන්න බෑ. සති 8ක් විතර යනකොට ඔයාට
සාමාන්‍ය ඔයා කියන්නේ මම මේ කතා කරන්නේ පරණ පිග්මන්ටේෂන්ස් හරිද මම අලුත් අය ගැන නෙමෙයි සති 8ක් විතර යනකොට ඔයාගේ පිග්මන්ටේෂන්ස් වල ලොකු ඩාර්ක් ඔයාට ෆේඩ් ගතියක් දකින්න හම්බේ එන්න මුලින්ම මේක ෆේඩ් වෙලා කැඩිලා යනවා ඒ කියන්නේ ලොකු පැච් එකක් වගේ නම් තියෙන්නේ මුලින්ම මේක ක්‍රැක්ස් ඇවිල්ලා ඒක බෙන් වෙනවා ඊට පස්සේ තමයි ඒව චූටි වෙලා තිත් විදිහට නැති වෙන්න පටන් ගන්න. මේක මම මගේ අම්මිගෙත් මේක දකින්න පටන් ගත්තේ ටිකක් සෑහෙන කල් ගිහලා. එයාත් මුලදී කිව්වා කිසි වෙනසක් නෑනේ ගානත් වැඩි මුකුත් නෑ එහෙම කී හිටියා. හැබැයි දැන් කියනවා ආනේ බලන්නකෝ ඒක හින්දාද කොහෙද මගේ දැන් පිග්මන්ටේෂන්ස් වල ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම අම්මිගේ මේ හරිය ටිකක් ඩාර්ක්නස් පැල්ලන් තිබුණා මේ ඇසුත් යට කළු වෙන ගතියක් ආවා. ඒක පවා මේ ක්‍රීම් එකේ හින්දා එන්නම අඩු වෙලා ගියා. sorry ක්‍රීම් එක නෙමෙයි සීරම් එක. ගොඩක් වෙලාවට අම්මි නම් පාවිච්චි කරන්නේ යාගේ ඩාර්ක් ස්පොට් තියෙන ඒරියාස් වල. මොකද ඩාර්ක් ස්පොට් තියෙන ඒරියාස් වල පාවිච්චි නොකිරීමෙන් වෙන්නේ අපේ නෝමල් ස්කින් එක එන්නේ තව ලයිට් වෙනවා. එතකොට අර ඩාර්ක් පැච් එක අපිට පේනවා වැඩි. ඒකයි ස්පෙෂලි කියන්නේ මේ වගේ සීරම් එකක් හරි මේ වගේ ක්‍රීම් එකක් හරි අපි පිග්මන්ටේෂන්ස් වලට යූස් කරද්දී ඒ ඩාර්ක් ඒරියා එකේ වැඩිපුර ගන්න. එහෙම නැත්නම් අනික් ඒරියාස් අතහැරලා ඩාර්ක් ඒරියා එකේ විතරක් ගන්න. එහෙම වෙන එකෙන් ඕගලන්ගේ අර මුලින්ම ඩාර්ක්නස් ගතිය අඩු කරගන්න උදව් වෙනවා. නැත්නම් ඒ වෙනස නිරන්තරයෙන් පේන්න පටන් ගන්නවා. නෝමල් ස්කින් එක තව තවත් ලයිට් වෙනවා. ඩාර්ක් එක අර ලොකු ગેප් එකක් එක්ක තමයි ඉතුරු වෙන්නේ. ඉතින් මේ දේවල් වලට වයස් ભેදයක් නැහැ. මේ සීරම් එකට පිග්මන්ටේෂන් එකේ පොඩි පරණ ගතියක් තියෙනවා නම් මේක ගොඩක් හොඳයි. අලුත් නම් මං හිතනවා ඉක්මනටම නැති වෙලා යයි. එහෙම නැත්නම් මීට වඩා වෙනත් වර්ගයක් තියෙනවා. ලෝලියා එකෙත් තියෙනවා මම ඔයගලන්ට මේ දාලා තියෙනවා තවත් සීරම් එකක්. ඒ සීරම් එකත් සෑහෙන හොඳයි කියලා මම ගොඩක් කරුණු හොයාගත්ත. ගොඩක් අය කියනවා මේ සීරම් එක මං භාවිතා කරේ නැහැ. එනකොට මම අන්තර්ජාලයෙන් එක තැන් වලින් හොයාගත්ත මේ සීරම් එක ගොඩාක් හොඳයි. පිග්මන්ටේෂන්ස් පැල්ලම් මෙල්ස්මා එනකොටම වගේ මේකෙන් නැති කරගන්න පුළුවන් කියලා. ඉතින් වයස් ભેදයක් නැහැ. හැබැයි මොන හරි දෙයකට ප්‍රතිකාර ගන්නවා නම් හරි මොන හරි තත්ත්වයක් නම් අනිවාර්යෙන් මේ වගේ දේවල් පාවිච්චි කරන්න පළින් ඔයාගේ ළඟම වෛද්‍යවරයෙක්ගෙන් පවුලේ වෛද්‍යවරයෙක්ට වඩා ඉතින් ස්කින් සම්බන්ධ කෙනෙක්ගෙන් වගේ පොඩ්ඩක් අහලා දැනගන්න. එහෙම නැත්නම් මේක නම් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ගේ තත්වය ගැන ඔයගොල්ලෝ මේක ගන්න කලින් ෆාමසි එකකින් හරි දැන් ඔයගොල්ලෝ මේක ගන්න පුළුවන් ඔයගොල්ලන් ඩිබරි ස්ටෝර් එක හරහා මම ඔයගොල්ලන්ට ලින්ක් එක දාන්නම්. ඒගොල්ලන්ගෙන් උනත් ඔයගොල්ලන්ගේ තත්වය කියලා ඔයගොල්ලන්ගේ පින්තූරයක් පෙන්නලා ඔයගොල්ලන් තියෙන මොන වගේ තත්වයක්ද කියලා පෙන්නලා විස්තර දැනගෙන කරන්න පුළුවන්. ඉතින් මීට අමතරව මේ ගාන කරන දේවල් වලට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් නම් ටොනික් වගේ බ්‍රෑන්ඩ් එකක් ටොනික් එහෙමත් නැත්නම් නව් බ්‍රෑන්ඩ් එක රිලිමික්ස් බ්‍රෑන්ඩ් එකේ වගේ ඔයගලන්ට පුළුවන් නම් ග්ලූටතයන් වගේ දේවල් පාවිච්චි කරන්න ඔයගලන්ගේ පිග්මන්ටේෂන් තත්ත්ව ඉක්මනට වඩාත් හොඳින් නැති කරගන්න පුළුවන් කමක් තියෙනවා. මම කියන්නේ පාලනය කරගන්න එක යට දාලා සම්පූර්ණයෙන් යටට දාලා තියන්න ලොකු හැකියාවක් ආපහු පිග්මන්ටේෂන් මතුවීමේ කාලය සෑහෙන ප්‍රමාද කරගන්න පුළුවන්. ග්ලූටතයන් එකක් සහ විටමින් C එකක් ඕගලන්ට නිතිපතා පාවිච්චි කරන්න පුළුවන්. නිතිපතා කියලා කියන්නේ 3 මාසයක් විතර. හොඳේ 3 මාසයක් විතර එක දිගට පාවිච්චි කරලා ඊට පස්සේ අතාරින්න ආයි කාලාන්තරයක් ගිහලා පාවිච්චි කරන්න. ඒ වගේ දෙයක් ඕගලන්ට ගන්න පුළුවන් නම් අර නිරන්තරයෙන් පිග්මන්ටේෂන් වර්ධනය වීම, පැතිරීම, ඩාර්ක්නස් එක වැඩි වෙන ඒවා වගේ පාලනය කරගෙන තියෙන ඒවා යටපත් කරගෙන දිගු කාලයක් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ දෙයකට ගියොත් ඉතින් අනිවාර්යෙන් ග්ලූටතයන් කියලා කියන්නේ ග්ලූටතයන් ගොඩාක් හොඳයි. ඒකට විටමින් C තාවහම ඒ දෙක එකතු වෙලා ඔයගලන්ට ගොඩක් හොඳ විදිහට ඔයගලන්ගේ පිග්මන්ටේෂන් පාලනය කරන්න උදව් කරනවා. ඒ වගේම තමයි විටමින් C වලින් පිග්මන්ටේෂන් ඇතිවීම පවා බලපන්න ගොඩාක් උපකාරී වෙනවා. ඉතින් ඕවා තමයි අද ඔයගලන්ට පිග්මන්ටේෂන් ගැන මම අරගෙන ආවේ මම දන්න කරුණු හැටියට. හරි එහෙනම් අදට ගිහින් එන්න අවසරයි. මං හිතනවා මං ගෙනපු වීඩියෝ එක ඔයගලන්ට වැදගත් ඇති කියලා. ඔයගොල්ලෝ නොදන්න මොන හරි දැනගන්න ලැබුණා නම් ඔයගොල්ලෝට වටිනා දෙයක් හම්බ වුණා නම් ඔයගලන්ගේ ආදරණීය ලයික් එක මගේ වීඩියෝ එකට එකතු කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අද එකතු වෙච්ච අලුතෙන් කෙනෙක් ඉන්නවා නම් මාව subscribe කරගෙන යන්න. මේ වගේ මම දන්න චූටි කරුණු මම මේ විදිහට වීඩියෝස් අරගෙන ඇවිල්ලා ඔයගලන්ට එක බෙදා හදා ගන්නවා. ඉතින් ඔයගලන්ට මොන හරි දැනගන්න ඕන නම් පළවෙනි කමෙන්ට් කරන්න පුළුවන්. අනිවාර්යෙන් මම හැම දෙයකටම පුළුවන් ඉක්මනටම ඔයගලන්ට රිප්ලයි කරනවා.
එහෙනම් ගිහින් එන්න. ආයිමත් දවසක හම්බ වෙමු. ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්න වීඩියෝස් දෙකක් ඉස්සරහට එන්න ඉන්නවා. බලාපොරොත්තු වෙමින් ඉන්න. කමෙන්ට් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. බයි බයි.